තාත්වික සංඛ්‍යාවලට අදාළව අපේ මේ අවසාන වීඩියෝ එක අපි මුල් වීඩියෝ දෙකේදී කතා කරා තාත්වික සංඛ්‍යා ගැන එක එක පොඩි ගණන්. ඒත් මේ වීඩියෝ එකේදී අපි බලාපොරොත්තු වෙනවා ටිකක් සංකීර්ණ ගැටලුවක් විසඳන්න. අපි බලමු කොහොමද මේ ගාන හදන්නේ කියලා. එතකොට අපිට තියෙනවා ටිකක් කලින්ට වැඩිය ටිකක් දිග ගාන. එතකොට මේකෙදී කොහොමද විසඳන්නේ? දැන් මේ දිහා බලපුවම අපිට පේනවා දැන් මෙතන තියෙනවා මූල 128 3යි මූල 50 ඒ වගේම 2යි මූල 162 එතකොට ටිකක් ලොකු සංඛ්‍යා තියෙනවා කියලා ඔයාලට තේරෙනවනේ එතකොට අපි මුල්ම වීඩියෝ එකේදී අපි ඉගෙන ගත්තා මේ අකිල කරණි ගැන. එතකොට ඔයාලට එකපාරට මතක් වෙන්න ඕනේ මෙන්න මේක අකිල කරණියක් නේද කියලා. වෙන්න පුළුවන් නේද කියලා. එතකොට ලොකු ගණන් තියෙද්දි අපි දන්නවා ඒක කඩා ගන්න ඕනේ. අකිල කාරණ්‍ය වලදී අපි කරේ කොහොමද? අපි කරේ මෙන්න මේ තියෙන මූල සංඛ්‍යාව ඇතුලේ තියෙන විශාල ගාන පූර්ණ වර්ගයක් එන විදිහට කඩාගත්තා. එතකොට මේ ඔක්කොම තුනම අපි මේ විදිහට මුලින්ම කඩා ගන්න ඕනේ. එතකොට ඒ කඩද්දී අපිට කොහොමද කඩන්නේ? එතකොට කඩද්දී මෙතන අපි දිහා බලපුවම මෙතන තියෙනවා මූල දෙක. එහෙනම් පොඩි ඉඟියක් තියෙනවා. එහෙනම් අපි මේක මෙතන මූල දෙක ඉතුරු වෙන විදිහට කඩාගත්තොත් මොකද කියලා. අපි එහෙනම් අන්න ඒ විදිහට මුලින්ම මේ ඒ විදිහට කරලා බලමු. ඒක හරියනවද කියලා. එතකොට ඒ වගේ හරියනවා නම් අපිට එහෙකට කරලා බලමු. ඊට පස්සේ අනිත් ඒවාටත් ඒක හරියනවා නම් අනිත් ඒවාටත් කරලා බලන්න පුළුවන්. කොහොමද කරන්නේ? මුලින්ම තියෙනවා අපි මේක ලිව්වොත් 2යි මූල 128. එතකොට 2 ඉතුරු වෙන විදිහට දෙකෙන් බෙදමු. එතකොට 128 කියන්නේ 64 වැඩි කිරීම 2. එතකොට දෙවරක් 64 තමයි 128. එතකොට බලමු දෙක තියෙනවා දෙක එන විදිහට අපි කඩාගත්තා. එතකොට මේ 64 කියන්නේ පූර්ණ වර්ගයක්ද? පූර්ණ වර්ගයක්ද? 64 කියන්නේ පූර්ණ වර්ගයක්ද? ඔව්නේ. 64 කියන්නේ 64 වර්ගමූලය තමයි 8. එතකොට අපිට මේක 64 කෙලින්ම එළියට ගන්න පුළුවන් 8 විදිහට. එහෙනම් මෙතනදී අපිට පොඩි සාර්ථකත්වයක් තියෙනවා. එහෙනම් මේකත් ඒ විදිහටම කඩලා බලමු දෙකෙන්. එතකොට ඊගාවට 3 50. එතකොට 50 ගන්නවා අපි දෙකෙන් වැඩි කරපුවම 25 වරක් 2. එතකොට 25 කියන්නේ පූර්ණ වර්ගයක්. එතකොට 5 වර්ගය තමයි 25. එතකොට ඊගාවට 2 මූල 162. එතකොට 162 දෙකෙන් බෙදපුවම කීයද? 81. වැඩි කිරීම 2. එතකොට 81ත් අපි ගන්නවා 9 වරක් 9 තමයි 80 ගෙන්නේ කියලා. එහෙනම් මේ 81 අපිට 9 විදිහට එළියට ගන්න පුළුවන්. ඊටු ටික එහෙනම් දැනට මේ විදිහටම ලියාගන්න. 4 බෙදීම මූල 2. හරි. ඊගාවට අපි දැන් අපිට ලේසි ගන්න හදාගන්න. එහෙනම් අපි මේකේ එළියට ගමු. 2 එතකොට 64 කියන්නේ 64 මූලේ අපි ගන්නවා එළියට 8. 8 වර්ගමූලය තමයි 64 වර්ගමූලය තමයි 8යි. එතකොට අපි 8 එළියෙන් ලියනවා. හැබැයි මෙන්න මෙයත් එක්ක මේ එළියේ තියෙන දෙකත් එක්ක මොකද්ද තියෙන යාගේ සම්බන්ධය? මොකද්ද තියෙන ලකුණ? වැඩි කිරීම. එහෙනම් 2 වැඩි කිරීම 8 මූල 2 හැමම ඉතුරු වෙනවා. ඒක ඒ විදිහට ලියනවා. ඊගාවට ඍණ 3. එතකොට අපි ගන්නවා 25 වර්ගමූලය 5යි ඇතුලේ ඉතුරු වෙනවා වර්ගමූල 2. ඊගාවට ධන 2 ඊපස් 81 වර්ගමූලය තමයි 9. එතකොට ඇතුලේ ඉතුරු වෙනවා
වර්ගමූල 2 එහෙමම ඉතුරු වෙනවා. මේකත් දැනට අපි ඔහොමම ලියාගමු. 4 බෙදීම වර්ගමූල 2. හරි. ඊට පස්සේ අපිට මේක වැඩි කරලා ලියා ගන්න පුළුවන්. 2 දෙවරක් 8 දෙවරක් 8 16යි. 2යි ඍණ. ඊට 3 වරක් 5 15යි. ඍණ 15යි. ඊට පස්සේ දෙවරක් 9 එනවා අපිට 18යි. මෙයාව මෙහෙමම ලියනවා. ඊට පස්සේ දැන් තියෙන්නේ පොඩ්ඩ ධන ඍණ ඇවිල්ලා තියෙනවා. එතකොට මෙන්න මේ වර්ගමූලත් එක්ක ධන ඍණ තියෙද්දි මොකද වෙන්නේ? කලබල වෙන්න දෙයක් නැහැ. එතකොට මෙතනදී කරන්නේ මෙන්න මේ වගේ එකක්. ඔයාලා දන්නවනේ ඉගෙන ඇති පොඩි පන්ති වල අපි හිතමු 2x ඍණ x මේ වගේ වෙලාවට තියෙද්දි කොහොමද ඒ කලින් පන්ති වල ඉගෙන ගත්තේ? හරි. එතකොට සමජාතීය පද දෙකක්නේ. මෙයාගේ ලකුණ ධන මෙයාගේ ලකුණ ඍණ. එතකොට අපි කරේ මෙයා දෙන්නව අඩු කරා. එතකොට 2x ගෙන් x එකක් අඩු කරලා අපිට ආවා x. x විදිහටනේ උත්තරය ගත්තේ. එතකොට මෙතනත් එහෙමම තමයි. මේ මූල ලකුණු ඔක්කොංගෙම සමානයි. මෙයාගේ ඍණ 2 මෙයාගේ මූල 2 මෙයාගේ මූල 2 මෙයාගේ මූල 2. එහෙනම් මූල ලකුණු සමාන නම් ඒ ඔක්කොම එකම මූලය නම් අපිට මේගොල්ලන්ව එකතු කරන්න අඩු කරගන්න පුළුවන් සාමාන්‍ය විදිහට. මොකද කරන්නේ 15න් 16න් අඩු කරනවා 15ක්. එතකොට එනවා 1යි මූල 2. මෙතන 1 ඕනෙත් නැහැ. ඊට පස්සේ මෙතන අපි එකපාරම ලියාගමුකෝ. එතකොට 16යි 15යි. මෙතන එනවා 1ක්. එකක් ඉතුරු වෙනවා. ධන 1යි. එතකොට 18ට එකතු කරනවා 1. එතකොට 19යි මූල 2යි. ඊට පස්සේ අපි මෙයාට දැන් පොඩි දෙයක් කරගන්න ඕනේ. මතක නේද කලින් වීඩියෝ එකේදී අපි කරා මෙතන හරය පරිමේය කරනවා කියලා. එතකොට මොකද කරේ? ඔයාලට මතක් වෙන්න ඕන හරය පරිමේය කරනවා කියන්නේ මෙන්න මේ ඉරෙන් යට තියෙන හරේ වර්ගමූලය අයින් කරලා දාන්න ඕනේ. ඒකට අපි කලින් ඉගෙන ගත්ත කොහොමද කරන්නේ කියලා. එහෙනම් ඒකට මොකද කරේ? අපි මෙන්න මේ වර්ගමූල දෙකෙන් උඩයි යටයි දෙකම වැඩි කරගන්න ඕනේ. එතකොට දෙක වැඩි කිරීම වර්ගමූල දෙක වැඩි කිරීම වර්ගමූල දෙක 4 වැඩි කිරීම වර්ගමූල 2. එහෙම කරපුවම අපිට එනවා ඊගා පියවරේ අපි මේ විදිහට ලියමු. 19යි මූල 2 එකතු කිරීම. එතකොට 4 වැඩි කිරීම මූල 2 4යි මූල 2යි එහෙම එනවා. ඊපස්සේ දෙවරක් 2 4යි. එතකොට 4 වර්ගමූලය එනම් දන්නවා අපි 2යි. එතකොට ඔන්න අපි පල්ලෙහා හරේ තිබ්බ මූල ලකුණ අයින් කරගත්තා. අයින් කරගත්ත ක්‍රමය තමයි මේක. උඩයි යටයි දෙකම එකම මූලයෙන් වැඩි කරා. ඊට පස්සේ අපිට මෙහෙම සුළු කරගන්න පුළුවන් නේද? දැන් තේරෙනවා. මේ දෙන්න අතර තියෙන වැඩි කිරීමනේ. එහෙනම් මෙතන වැඩි කිරීම තියෙන හින්දා අපිට මෙයාට සුළු කරගන්න පුළුවන්. 2ට 2 ඒවා 1යි 4ට 2 ඒවා 2යි. එතකොට ඊගාව පියවරේදී අපි මෙහෙම පැහැදිලිව ලියාගමු. 19යි මූල 2 එකතු කිරීම 2යි මූල 2. ඔන්න. දැන් කලින් මෙන්න මේ වගේ කරපු විදිහටම අපිට මෙතනක් කරගන්න පුළුවන්. එතකොට මොකද කරන්නේ? දෙන්නම මූල 2. එතනත් මූල 2 මෙතනත් මූල 2. එහෙනම් 19ට දෙකක් එකතු කරනවා. එතකොට කීයද? 21යි. එතකොට 2 මූල 2 එහෙමම. මේක තමයි අපේ උත්තරේ. එතකොට මේක මෙතනින් එහාට
අඩු කරගන්න සුළු කරගන්න බෑ. අපිට සුළු කරගන්න ඕනේ මෙතන මේ දෙක කඩා ගන්න ඕනනේ. අකිල කරණි වලදී අපි ඉගෙන ගත්තේ මේ විදියට. මෙන්න මේ ලොකුවට තිබ්බේ ඒවා කඩා ගන්න ඕනේ. එහෙම කඩන්න බෑ. දෙකට අපිට එහෙම පූර්ණ වර්ග සංඛ්‍යාවක් නෙමෙයි. එහෙනම් මේක තමයි අපේ අවසාන උත්තරේ.